දවසේ එක පැත්තකින් පොදු ජනතාවට ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබෙනවා. තවත් පැත්තකින් සමගි ජන බලවේගයේ අප පක්ෂයේ සමාජික ප්‍රවර්ධනය සමාජිකින් බදවා ගැනීමේ වැඩසටහනත් මේ අවස්ථාවේදී ඉෂ්ට සිද්ධ වෙනවා. එනිසා මේ වැඩසටහන සංවිධානය කරපු සුරංග රත්නායක මැතිතුමා ප්‍රමුඛ සියලුම මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරයන්ට සංවිධායක මහත්මීන්ට අපේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. අද අපි ජනතාවගේ දුකට සවන් දුන්නා. අද ජන සමාජය බරපතල ලෙස අසරණ භාවයට ලක් වෙලා. දුටු තැන වේදනාව, කලකිරීම, දුක්ඛම් කටළු, ප්‍රශ්න මේ එකකටවත් විසඳුමක් නැහැ. මේ එකකටවත් වැඩපිළිවෙලක් නැහැ. රාජාංගනයේ ජනතාව අමතක කරන්න එපා. අපි කිව්ව පෝරමිටිය රුපියල් 5000ට දෙනවයි කියලා. රුපියල් 5000 පෝරමිටියට වැඩිය හොඳයි හෙක්ටරයකට ලබා දෙන 25000 කියපු ගොවි ජනතාවක් අද මේ රජයේ අකාර්යක්ෂම රාජ්‍ය පාලනය තුල මහා දුකක් විඳිනවා. බීජ ටික නැහැ. කලට වේලාවට පෝර නැහැ. යූරියා, TSP, MOP මිල ඉහළ ගිහින්. කෘෂි රසායන මිල කිසිම ගුණාත්මක භාවයකුත් නැහැ. මිල පාලනයකුත් නැහැ. කඩෙන් කඩේට වෙනස් වෙනවා. කෘෂි උපකරණ මහා ඉහළ ලෙස මිල ඉහළ ගිහින්. කොච්චර ප්‍රමාණයක් මුදල් ගෙවන්න ඕනද මේ කෘෂි උපකරණ භාවිතා කරන්න? යෙදවුම් මිල ඉහළ ගිහින්. ගොවිතැන් ක්‍රියාවලිය තුල වනාලි මිනිස් ගැටුම නිසා අස්වනු හානිය ලොකුවටම සිද්ධ වෙනවා. ජීවිත හානිත් සිදු වෙනවා. දේපල හානිත් සිදු වෙනවා. වනාලි සම්පතත් විනාශ වෙනවා. ඔය ඔක්කොම කරලා තමන්ගේ නිෂ්පාදනයට ස්ථාවර මිලක් බලාපොරොත්තු වෙනකොට මේ රාජාංගන ව්‍යාපාරේ වී ගිහිල්ලා තියෙන්නේ 90ට 92ට. හැබැයි මේ කර්කසක පොළොවත් සමග සටන් නැදලා අමාරුවෙන් ජීවිතේ ගැට ගසා ගන්න ඔබගේ නිෂ්පාදනයට 90 92 ගන්නකොට කුඹුරට බහැලා ගොයන් කාලා ගොවිය රවට්ටලා 150ක ස්ථාවර මිලක් ලබා දුන්නු මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ කියනවා අද ගොවි ජනතාව ඉන්නේ සතුටින් කියලා. ගොවි ජනතාවට කිසිම ගැටලුවක් නැහැ කියලා. අද ඔබගේ අතුරු භෝග වගාවට උඳු කවුපි මුන් එළවලු ඒ වගාවට කිසිම සාර්ථකත්වයක් නැහැ. මේ ප්‍රදේශයේ ගොවි ජනතාව බොහොම පැහැදිලිව කිව්වා ඒ දුක් ගැනවිලි ටික ගුණාත්මක භාවයේ ඉහළ බීජ ටික නැහැ. මුළු කෘෂි කර්ම ක්‍රියාවලියම කඩා වැටිලා. අපිට හිතෙනවා
මේ රජය හිතාමතාම කරන්නේ කෘෂි කර්මාන්තය විනාශ කරන්න. එක පෑන් පාරෙන් ඔබට විසඳුම් ලබා දෙනවා කිව්වා. වනාලි මිනිස් ගැටුමට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා කිව්වා. දැන් නොමිලේ ගහන්න තියෙන වැටවත් ගහන්නට ඉඩ දෙන්නේ නැහැ මේ ප්‍රදේශයේ දේශපාලන බලපෑම් පැමිණිලා. දැන් ආණ්ඩුව කතා කරන්නේ රටේ කිලෝමීටර් 5න් 5ට වැසිකිලි හදනවලු. අපි කියනවා රජයට ඒ ව්‍යාපෘතිය මදක් පැත්තකට තියලා මේ රටේ දසලක්ෂ ගණන් ගොවි ජනතාවගේ ගොවි අයිතිය, ගොවි බිමේ අයිතිය, ගොවිතැන් කිරීමේ අයිතිය තහවුරු කරන්නට කටයුතු කරන්නට ඕන. මේ රජයේ ගොවිය රැවට්ටුවා. මේ රජයේ ගොවියා මංමුලා කරා. මේ රජයේ ගොවියා අනාථ කරා. එදා විපක්ෂයේ ඉන්නකොට පිට රටින් මොනවාක්වත් ගෙන්නේ නැහැ. බලයට ආපු හැටි කරන්නේ මේ රටේ ගොවියා වට්ටන්නට පිට රටින්මයි ගෙනෙන්නේ. ආර්ථික මධ්‍යස්ථානයට එන නිෂ්පාදනවල ප්‍රමාණය අඩු වෙලා ආර්ථික මධ්‍යස්ථාන ටිකක් විකුණලා දාන්න රජය සැලසුම් කරනවා. පහුගිය දවසේ අපි ආර්ථික මධ්‍යස්ථානයට ගියා. මොකද්ද රජයේ ප්‍රතිචාරය? තමන්ගේ ගෝල බාලය ලව්වලා ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රධානීන්ට ගුටි බැට සංග්‍රහයක් ලබා දුන්නා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ප්‍රචණ්ඩත්වය නෙවෙයි. ජනතාව බලාපොරොත්තු වෙන්නේ විසඳුම්. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මර්ධනය නෙවෙයි. ජනතාව බලාපොරොත්තු වෙන්නේ උත්තර. රජරට පුරවරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ රාජාංගනයේ ජනතාවට අපි කියන්න කැමති ගොවියාගේ ගොවි අයිතිය රැකගන්නට අපි නායකත්වය ලබා දෙනවා. ඔබ සියලු දෙනාම ගොවියා වෙනුවෙන් මහ පාරට බහලා ඒ අයිතිය රැකගන්නට ඔබගේ ශක්තිය ලබා දෙන්නයි කියලා මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා. ඔබගේ ප්‍රශ්න ගැන උදාසීනව අලසකමින් යුක්තව පැත්තකට වෙලා හූල්ල හිටිය ඇති. එතනින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ගොවි ජනතාවගේ ගැටළු වලට ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැත්නම් කාලය එළඹිලා තිබෙනවා ගොවි ජනතාවට මහ පාරට බහලා තමන්ගේ ගැටළු වලට විසඳුම් ටික ලබා ගන්නව පමණක් නෙවෙයි ඒව දිනා ගන්න. ඒව ජයග්‍රහණය කරන්නට ඔබ සියලු දෙනාම එකට එකතු වෙන්න. අද බලන්න පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ උක් සපයන ගොවියා අද මේ රජේ පාගල දමනවා. මාස 3කින් ගෙවලා නැහැ. ගොවියට කෝටි 60ක් තියෙනවා ගෙවන්න. ඒ ටික ගෙවලා නැහැ. මේ ගැටලු ගැන අපි පාර්ලිමේන්තුවේ මතු කරනකොට අමුතුම මාදිලිය උත්තර දෙන්නේ. උග්ගොවියට කිසි ප්‍රශ්නයක් නැහැ. උග්ගොවියව අපි රැක බලා ගන්නවා. ඒ වගේ බොරු ටික පාර්ලිමේන්තුවේ කියලා බොරුවට తాවකාලික සනසීමක් වින්දනයක් ලබා දෙනවා. අද පැල්වත්තේ උග්ගොවින් ඒ කර්මාන්ත ශාලාව වටලලා තමන්ට ලැබිය යුතු ගෙවීම් ටික නොලැබීම තුල
අද ඒ අය මහපාරට බහැලා මං අහන්නේ ගොවියට මේ විදිහේ කුඩම්මගේ සැලකිල්ලක් ලබා දෙන්නටද මේ ආණ්ඩුව බිහි වුණේ. අපි මේ ආණ්ඩුවට කියන්න කැමති වහාම පැල්වත්තේ උග්ගොවියා පමණක් නෙමෙයි මේ රටේ වී ගොවිතැනේ අනෙකුත් සියලු භාවෝග වගාවේ නියැලී සිටින ගොවි ජනතාව අවතක්සේරු කරන්න එපා. ළඟදිම මේ ගොවි ජනතාවත් සමග මහපාරට බහලා ගොවියා සුරකින්න යුගයක් බිහි කරන්නට අපි සටන් වදිනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම බොහෝම වැදගත් ප්‍රශ්න රාශියක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන කඩාවැටි. අධ්‍යාපන ශාස්ත්‍රයේ අද බරපතල කඩාවැටීමක් තියෙනවා. පාසල් වලට ලැබිය යුතු පහසුකම් ටික ලැබෙන්නේ නැහැ. ගුරු හිඟේ බරපතල ප්‍රශ්නයක්. ගුරුවරුන් හැටියට කටයුතු කරපු සංවර්ධන නිලධාරීන් 16600ක් අනාථ කළා හමාරයි. මානව සම්පත් හිඟේ තියෙනවා. භෞතික සම්පත් හිඟේ තියෙනවා. පරිගණක වල හිඟයක් තියෙනවා. ස්මාර්ට් බෝඩ්ස් වල හිඟයක් තියෙනවා. එදා කම්පියුටර් දෙනකොට ස්මාර්ට් බෝඩ් දෙනකොට ඒවට විරුද්ධ වුණා. ඒවට hina වුණා. ඒව සමච්චල් කරා. මේ ආණ්ඩුවට කිසිම දෙයක් කරගන්නට බැරිව අද මේ ආණ්ඩුව කරන්නේ මොකක්ද? ගුරුවරයාට ගුරුවරියට විදුහල්පතිවරු ප්‍රමුඛ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට දෙමව්පියන්ට වැඩිහිටියන් අපේ රටේ දරු පරපුර සුමගට යොමු කරන්නට තිබෙන ඒ සත්භාවයෙන් කරන අයිතිවාසිකමත් අද ඔබගෙන් උදුරාගෙන තිබෙනවා. විකෘති මානසිකත්වයකින් පෙළෙන රජය විකෘතියට තමයි මුල් තැන දෙන්නේ. අපි පිළිගන්නවා දරුවන්ට ක්‍රූරත්වය, හිංසනය, පීඩනය, හානිය, ශාරීරික හානි ඒවා අනිවාර්යෙන්ම නීතියෙන් බරපතල දඬුවම් ලැබිය යුතු වරදවල්. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඒවා සාපරාධී ක්‍රියාවන්. නමුත් වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, දෙමව්පියන්ට හොඳ දරුවෙක් සමාජයට ලබා දීමේ අවස්ථාව අහිමි කරන විකෘති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අපි තරයේ හෙලා දකිමු. දැන් ඇත්ත වශයෙන්ම ප්‍රවෘත්ති බැලුවොත් අපිට අහන්න ලැබෙනවා අතන කුඩුකාරයෝ ඇල්ලුවා, මෙතන කුඩු ව්‍යාපාරිකයෝ ඇල්ලුවා, කුඩු වල මහමොල කරුවන් ඇල්ලුවා. ඒ අල්ලන එක හොඳ දෙයක්. ඒක නැහැ කියන්නේ නැහැ. හැබැයි රාජාංගනයට ආවම මොනවද මේ දෙමව්පියෝ කියන්නේ? අද කුඩු රකුසා මත් රකුසා දරු පරපුර තමන්ගේ ග්‍රහණයට අල්ලගෙන හමාරයි. මේ කියන කරුණු කාරණා ගොතපු කරුණු නෙමෙයි, හදපු කරුණු නෙමෙයි, කවුරුත් අප්‍රසාදයට ලක් කරන්නට නිර්මාණය කරපු ප්‍රබන්ධ නෙමෙයි. මේ අම්මලා තාත්තලා නැගිටලා කියන්නේ මේ බල ප්‍රදේශයේ කුඩු ජාවාරම ඉහළින්ම ක්‍රියාත්මක වෙනවා. ඒකේ ප්‍රධාන ගොදුරු බවට පාසල් දුවා දරුවන්, තරුණ තරුණියන් ලක් වෙලා තිබෙනවා. ඒක වළක්වාලන්නට
දැවැන්ත ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි. මහා දැවැන්ත ජාතික ව්‍යායාමයක් අවශ්‍යයි. මම හැමදාම කියන කාරණාව අපේ රටේ කුඩු ප්‍රචලිතයි. කුඩු ව්‍යාපාරය ඉහළින්ම යනවා. එතකොට සිංගප්පූරු වගේ රටවල් වල මොකද කුඩු ජාවාරම ක්‍රියාත්මක නොවෙන්නේ? මොකද කුඩු ජාවාරම්කාරයෝ තමන්ගේ පරාදීසිය බවට සිංගප්පූරුව පත් නොකරගන්නේ. ඒකට හේතුව මම ඔබට කියන්න යන්නේ නැහැ. ඔබත් මේ රටේ ජනතාව හැටියට පොඩක් කරුණු හොයලා බලන්න. සිංගප්පූරුවේ කුඩු ජාවාරම්කාරයෝ කුඩු ජාවාරම ක්‍රියාත්මක වෙන පරාදීසියක් බවට සිංගප්පූරුව පත් කරගෙන. නමුත් අද අපේ රට කුඩු පරාදීසියක්. මේ කුඩු කාර්යය අල්ලනවා වගේම කුඩු මහමල කරුවන් අල්ලනවා වගේම පාසල් මට්ටමින් යෞවනියන්ගේ මට්ටමින් මේ කුඩු වලට වෙන ඇබ්බැහිවීම වළක්වාලන්නට දැවැන්ත ජාතික වැඩසටහනක අවශ්‍යතාවය අද නිර්මාණය වෙලා තිබෙනවා. මේක ගැන තමයි මේ අම්මලා තාත්තලා මහා අඳෝනාවක් ඉදිරිපත් කරේ. ඒ නිසා විශේෂයෙන් අපි ඔබට කියන්න කැමති මේ රටේ ප්‍රතිසංස්කරණ රසක් සිදු විය යුතු තිබෙනවා. රජයේ පොරොන්දුණු දේවල් අද එකක්වත් ඉෂ්ට කරලා නැහැ. ඉෂ්ට කරන්නෙත් නැහැ. ඉෂ්ට කරන්න උවමනාවකුත් නැහැ. ඒ මොකද හැමෝම යන්න ඕන ඉහළ පුටු වලට ගිහිල්ලා. ඉහළ පුටු වලට ගිහිල්ලා තමන්ගේ ජනතාව සහමුලි මනාත කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි නැවතත් කියන්න කැමතියි. ගොවි ජනතාව අවතක්සේරු කරන්න හොඳ නෑ මේ ආණ්ඩුව. ගොවි ජනතාවගේ දුක කඳුල වේදනාව තව දුරටත් ව්‍යාප්ත වන්නට ප්‍රසාරණය වන්නට මහා සමාජ ව්‍යසනයක් නිර්මාණය වෙනවා. ඒ නිසා නැවතත් ඔබගේ දුක කඳුල වේදනාව මමත් මේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙපළක් පාර්ලිමේන්තුවේ කරන්න පුළුවන් ඉහළම නියෝජනත්වය කරලා ඔබගේ හඬට ඔබගේ වේදනාවට වටිනාකමක් ලබා දීලා අනිවාර්යෙන්ම ඔබගේ ප්‍රශ්න වලට තිරසර විසඳුම් ලබා දීම උදෙසා මේ වර්තමාන රජයට කරන්න පුළුවන් ලොකුම බලපෑම අපි කරනවා. මේ රජය පීඩනයට ලක් කරලා ඔබ බලාපොරොත්තු වෙන උත්තර ටික විසඳුම් ටික ලබා දෙන්නට අපි ඒ සටන ගෙනියනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.